මට අද පෙන්වන්න ඕන මේ නියුක්ලියර් බංකර් එකක් හදපු එංගලන්තේ තියෙන්නේ මේක ස්ටෑන්මෝ කියන ප්‍රදේශේ. මේක හදලා තියෙන්නේ 1940 වල ජර්මනියේ නාසි හමුදාව නියුක්ලියර් ඇටැක් එකක් කරයි කියන දා මේක හදලා තියෙන්නේ. එතකොට මේක 1940 ඉඳලා දැන් 2025 වෙනකොට සෑහෙන කාලයක් නේද මේක පාවිච්චි කරන්නේ නැහැ. මේක තමයි බංකර් එකට ඇතුල් වෙන තැන. 1940s කියන්නේ අපේ රටට ලංකාවට නිදහස හම්බුනේ 1948. ඒතර ඒගොල්ලෝ නියුක්ලියර් බංකර්ස් හදලා තියෙනවා ඒ දවස්වල. මට පෙන්වන්න ඕනේ ඒක. ඔව් එතකොට මේ බංකර් එකේ එළිය තියෙන ප්‍රදේශය. මෙන්න ප්ලේන් එකකුත් යනවා. මේක මේ බේස් එකක් විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ යුද්ධ කාලේ. ඔය බංකර් එකේ අන පේන තැන මේක තමයි නියුක්ලියර් බංකර් එක. අර එහා පැත්තෙන් පේන්නේ එතන තිබ්බ හෙඩ් ක්වාටර්ස් එක. දැන් අතන ඒකේ තියෙන්නේ මේ ෆ්ලැට්ස් ඇපාර්ට්මන්ට්ස් තියෙන්නේ. මිනිස්සු ජීවත් වෙනවා. ගොඩක් සල්ලි තියෙන මිනිස්සු තමයි ජීවත් වෙන්නේ ඒවල. මොකද මේක ප්‍රයිවට් ලෑන්ඩ් එකක්. මේක මියුසියම් එකක් විදිහට පාවිච්චි කරනවා. මියුසියම් එකකින් මේ මිනිස්සු එනවා බලන්න. මට මේක පෙන්වන්න ඕනලා තිබ්බ 1940 වල හදපු එකක්. ඉච්චර පරණ නියුක්ලියර් බංකර් එකක්. ඉතින් බංකර් එකේ එක ඇක්සස් පොයින්ට් එක මම හිතන විදිහට මේ තියෙන මෙතන 1940. ඉතින් ඔන්න එංගලන්තේ තියෙන නියුක්ලියර් බංකර් එකක්. මම දන්නේ කවුරුත් දැනන් හිටියද කියලා. මම මේ සයිට් එකට එනවා යනවා අවුරුදු ගානක්. මට මේක වීඩියෝ එකක් දාන්න කියලා හිතුණා මේ අනික ලෝක විශේෂයෙන් මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට තේරුම් ගන්න. මේ තියෙන්නේ දැන් මේ ගෙවල් හදලා ඉස්සර ක්වාටර්ස් අනම්මනම් තිබ්බ මේ එයාර්ෆෝස් එකේ වැඩ කරන මිනිස්සුන්ට ඉන්න හිටපු තැනක් දැන් කන්වර්ට් කරලා තියෙන්නේ මිනිස්සුන්ට ඉන්න. මේක හයි එන්ඩ් ලක්ෂරි ඇපාර්ට්මන්ට්ස් තියෙන්නේ. කොටිම කිව්වොත් මේ රටේ ඉන්න බිලියනර්ස්ලා මිලියනර්ස්ලා ඉන්න තැනක්. ඕකේ.